සුබ දවසක් කියලා පිළිගන්න. ඉතින් SL Tech YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ PC එකට කොහොමද හරියටම online කැමති game එක play කරගන්න ඔයාලට application එකක් ගැන තමයි ඉතින් මම අද කතා කරන්න යන්නේ. මේකට ඉතින් ඔයාලගේ graphic card ඕන වෙන්නේ නැහැ. පරණ PC වලට උනත් ඉතින් lag නැතුව හොඳට play කරගැනීමේ හැකියාවක් මෙන්න මේ application එකෙන් ඉතින් දීලා තියෙනවා. හරි. ඉතින් දැන් ඔයාලා මුලින්ම මේක download කරගන්න ඔයාලගේ Chrome එක open කරගන්න ඕනේ. Chrome එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඉතින් ඔයාලගේ searching bar එක ඔයාලා search කරන්න ඕනේ TC games download කියලා. නැත්නම් ඉතින් පල්ලෙහා දාලා description එකේ දාලා තියෙන නැත්නම් පළවෙනි pin comment එකෙන් දාලා තියෙන link එකෙන් ඔයාලට කෙලින්ම site එකට යන්න පුළුවන්. නැත්නම් ඔයාලා searching bar එකේ TC games download කියලා යන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා පළවෙනිම දීලා තියෙන ඊට පස්සේ ඔයාලට ඉතින් මේ වගේ ad එකක් විතර එයි. ඊට පස්සේ ඔයාලා ඒක කට් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා මේ පළවෙනිම තියෙන download 3.0 කියන එක එකපාර ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ PC එකට setup එකක් download වෙනවා. ඉතින් මම ඒක download කරන් ඉන්න හින්දා ආයෙ download කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා Chrome එකෙන් අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ this PC එකට ගියට පස්සේ ඔයාලගේ download වෙන තැන එක දේවල් download වෙන තැනට ගියට පස්සේ මෙන්න මේ වගේ setup එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා ඒක right click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන run os administrator කියන එනවා. ඒක click කරන්න ඕනේ. ක්ලික් කරගත්තට ඔයාලා මෙන්න මෙතනින් කැමති ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේකෙන් ඔයාලට කැමති ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම ඉතින් ඉංග්‍රීසි දෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි දීලා ඔයාලට ඕකේ කරගන්න පුළුවන්. ඕකේ කරාට පස්සේ මෙන්න මෙතනින් ඔය දීලා තියෙන ටික් එකක් දාන්න ඕනේ. ටික් එකක් දාලා ඔයාලා මේ next කියන එක ඔයාලා එකපාර ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඔය browse කියලා තියෙනින් ඔයාලට කැමති ඔයාලගේ pro මේවා එක install වෙන තැන වලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉතින් ඕකම තියාගෙන ඊට පස්සේ install කියන එක එකපාරක් ක්ලික් කරගන්නවා. හරි ඉතින් ඔයගේ install වෙනාට පස්සේ ඔය finish කියන එකක් තියෙනවා. ඔයාලා එන්නේ finish කියන එක එකපාරක් click කරගන්න ඕනේ. finish කියන එක click කරගත්තට පස්සේ ඔයාලට බලගන්න desktop එකේ icon එකක් එක TC games කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා ඉතින් ඒක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් ඒක open වෙන්නේ. අනිවාර්යයෙන් ඉතින් මේකට phone එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඊට පස්සේ කරගන්න ඕනේ මේකට phone එකෙන් connect කරගන්න එක තමයි ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ. ඔයාලා ඉතින් ෆෝන් එකෙන් කනෙක්ට් කරන්න ඕන විදිය දැන් මං ඉතින් පෙන්නන්නම්. හරි දැන් කියන්නේ කොහොමද ෆෝන් එකෙන් TC games app එකට PC එකට ඒ කියන්නේ කනෙක්ට් වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ Google Play Store එක on කරගන්න ඕනේ. ඕපන් කරගත්ත පස්සේ ඔයාලා searching bar එකේ ගහන්න ඕනේ TC games කියලා. TC games කියලා ගැහුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ icon එකක් පේන application එකක් එනවා. ඔයාලා මෙන්න මේ application ඔයාලගේ phone එකට install කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඒක install කරලා පස්සේ ඔයාලගේ phone එකේ settings වලට යන්න ඕනේ. settings වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටට ගියාට පස්සේ about phone කියලා. ඔයා Samsung phone එක ඉන්නවා නම් ඉතින් ඔයාලා මේ ටිකම තමයි ඉතින් කරගන්න දෙන්නේ. ඊට පස්සේ මේ software information කියලා එකක් තියෙනවා. ඔයාලා ඒක click කරාට පස්සේ මෙන්න මෙතන මේ build number කියලා එකක් තියෙනවා. ඔයා එන්නේ ඒක 6 පාරක් විතර click කරන්න ඕනේ. click කරාට පස්සේ ඔයාලට අලුත් option එකක් එනවා developer mode කියලා. ඉතින් ඔයාලා back වෙලා බැලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ යටින් developer options කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා developer option කියන එක එකපාරක් click කරාට පස්සේ ඔයාලා මේ යටට යනවා. ගියාට පස්සේ මේ debugging කියලා තියෙන තැන USB debugging කියලා එකක් තියෙනවා. ඔයාලා එන්නේ ඒකට ටික් එකක් දාගන්න ඕනේ. ටික් එකක් දාගන්න පස්සේ මෙන්න මෙතෙන්ට okay දෙන්න. ඊට පස්සේ ඔයාලා ෆෝන් එකෙන් කරන්න තියෙන එච්චරයි. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ PC එකට USB කේබල් එකක් හරහා ඉතින් කනෙක්ට් කරගන්න ඕනේ ඔයාලගේ
ෆෝන් එක අර USB දාලා හදාගත්ත එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ආවම කනෙක්ට් කරගන්න ඕනේ. කනෙක්ට් කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට පිරෙනවා. පිරෙනට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකම ඉතින් ඔයාලගේ කම්පියුටරයටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මෙන්න මේ විදිහට ඉතින් කම්පියුටරයට ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් ලොකු කරගන්න පුළුවන් ඔයාලගේ ස්ක්‍රීන් එක. මේ ඔයාලට ඊට පස්සේ ඔයාලට වෙන එකදී මවුස් එකෙන් පාලනය කරන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එක. PC එකට ෆෝන් එක ඔයාලට මවුස් එකෙන් පාලනය කරන්න පුළුවන්. කිසිම ලැග් එකක් නැහැ. මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන ඉඳ පොඩ්ඩක් ලැග්. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රමය ඉතින් හොඳයි සාර්ථක තියෙනවා. ඉතින් ලයික් දාන්න යන්න. අනික ඉතින් ඔය දැන් ක්ලික් කරන එකෙන් ඔයාලට මෙන්න මෙතන කී මැපින් ඔයාලට කැමති ගේම් එකකට ඔයාලට කී මැපින් මෙන්න එතනින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මේ කහ පාටින් තියෙන කෑල්ල එකපාර ක්ලික් කරලා සේව් ක්ලික් කරාම සේව් වෙනවා. නැත්නම් දැන් මම ඉතින් දාලා නැති ඉඳ ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඔප්ෂන් එයාලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න විදිහට මවුස් එකෙන් ඔයාලට ලොක් කරගන්නත් පුළුවන් මොකද. පෝස් ස්ක්‍රීන් එක වලට ස්කින් ඒක පෝස් කරනකොට ෆුල් ස්ක්‍රීන් එකෙන් ඔයාලට දාගන්න පුළුවන් ලොකු පුළුවන් ඔයාලගේ මුළු ස්ක්‍රීන් එකම. ඊට පස්සේ ඔයාලට මෙතනින් ස්ක්‍රීන් රෙකෝඩර් එකකුත් ෆීචර් එකකුත් එයාලා දීලා දෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවනේ. ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකකුත් කරගෙන යන්න.